ඉටිපහන් සුනීත්‍රා රාජකරුණානායක 4 වන පරිච්ඡේදය. කන්දි ගෙදර මහත්තයාට කියා සිරිනාත පුංචි මහත්තයා යන ඉස්කෝලේට සෝමාවතීව යවා ගන්නට අවුරුදු 2ක් යනතුරු දුලීනාට පුළුවන් වූයේ නැත. අන්තිමේ කන්දි ගෙදර මහත්තයාට කියා කෙල්ලව ඉස්කෝලේට දාගන්න පුළුවන් වුණේ පින් සෙන්ඩු වීමෙන් පසුවය. දුලීනා කෙල්ලගේ උපැන්න කඩදාසියත් වේලපත් කඩයත් අරගෙන කෙල්ලද කන්දිගෙදර මහත්තයාද සමග ඉස්කෝලේට ගියාය. මං කියන්නේ ඔය ඔසරි පටලවන්නේ නැතුව හාරිච්චි බෝරිච්චි කරන්නේ නැතුව නිකන් රෙද්දකුයි හැට්ටකුයි ඇඳගෙන ඵලයන්. ළමා තැනී කෝප වෙයි. උඹ ඔසරි පටලවන් ගියොත් කන්දිගෙදර මහත්තයා එක්ක. ඊකී නැනවතී හාමිනේ කන්දිගෙදර මහත්තයා ගෙනවෙද්දී තිබුණු පෝරම කොළය ශ්‍රියාතරීට කියා පුරවා දුන්නාය. ඈවන් උඹ හීනප්පුගේ වාසකමද කෙල්ලට දැම්මේ? උඹත් හරි ගෑණි තමා. පෝරම කොළේ පිරවීමට වාසකම සමග කෙල්ලගේ නම කී විට නැනවතී හාමිනේ කතා කළේ දැස් ලොකු කොටගෙනය. හීනප්පුගේ නම රතු විතානලාගේ හීනප්පුය. කෙල්ලගේ නම රතු විතානලාගේ සෝමවතීය. ගෙදර හිටි මිනිහාගේ නමට ළමයා රෙජිස්ටර් නොකර වෙන කාගේ නමට රෙජිස්ටර් කොරන්ට දැයි දුලීනා සිතුවාය. නැනවතී හාමිනීට පෙනෙන්නේ තමාගේ වැරදීම පමණකි. ඇය තමාගේ ඇදකුදම හොයයි. ගමේ ඉන්න හැම දෙනාම කොහොමින් තම දරුවන් වදාගත්තත් අන්තිමට රෙජිස්ටර් කොරන්නේ ගෙදර ඉන්න මිනිහාගේ නමටය. රෙද්දක් ඇඳගෙන යන්නට නැනවතී හාමිනේ කී නමුත් දුලීනා ඉස්කෝලේට යන්නට ඔසරියක් ඇඳගත්තාය. යාපනයේ ඉඳන් එන විටකින ඔසරි කිහිපය එහෙමම පෙට්ටියේ ඇත. මෙහෙමවත් තැනකට නෑඳ ඔසරි කිහිපය පෙට්ටියේම දිරා යන්නට ඇර බලා සිටිය නොහැකිය. එක අතකට ඔසරිය නෑඳ ආවා නම් හොඳයයි දුලීනාට මගදී සිතුනේ. බසයේදී කන්දිගෙදර මහත්තයා දෙතුන් වරක් තමා දෙස හැරී බලන විටය. යාපනයේ ඒජන්ත උන්නාන්සේ එංගලන්තයෙන් ගෙන්වා කෙල්ලගීම මිම්මට මැස්සූ ඉස්තරම් ගවුමක් කෙල්ල ඇඳ සිටියාය. කෙල්ල කවදත් ලස්සනට ඉස්තරමට අඳින්නට මනාපය. ඉස්කෝලේ ලොකු මහත්තයා කන්දිගෙදර මහත්තයාව පිළිගත්තේ බොහෝ ගරුසරු ඇතුවය. ළමයා ඉස්කෝලේට ගන්නට ලොකු මහත්තයා කැමති වූ නමුත් පෝරම කොළය බලමින් ඔහු දුලීනාගෙන් ප්‍රශ්න කීපයක් ඇසුවේය. ඊට පසුව උපැන්න කොළේ අතටගෙන වේලපත් කඩේ ආපසු දුලීනාට දුන්නාය. පෝරම කොළයත් ඉංග්‍රීසියෙන් ලියා තිබූ උපැන්න කොළයත් හරවා බැලුවේය. මොකක්ද මේ ළමයාගේ නම? කොළ දෙකම බලා ලොකු මහත්තයා සැක සහිත ලෙස ඇසුවේය. සෝමවතී. රතු විතානලාගේ සෝමවතී. මවටද පෙර දුව කීවාය. ඇයට හැකි විගහින් පාසලට ඇතුළු වීමේ හදිසියක් තිබිණි. එතකොට සිරිනාත සමග පාසල් එන්නට පුළුවන්. ඒ වුණාට මේ උපැන්න සාතිකේ ඉංග්‍රීසියෙන් ලියලා තියෙන වෙන නමක්නේ. කඩදාසිය එහා මෙහා හරවමින් ලොකු මහත්තයා කීවේය. දුලීනා දැස් ලොකු කොට සිය දියණිය දෙස බැලුවාය. හැබැයිට මේ වෙන කාගේවත් උපැන්නයක් මාරු වෙලා ඇවිදින්වත්ද? කී ලොකු මහත්තයා කන්දිගෙදර මහත්තයා අතට කඩදාසිය දුන්නේය. ඒත් එහෙම වැරදක් වී නැත. තාත්තාගේ නම හැටියට තියෙන්නේ රතු විතානලාගේ හීන් අප්පු කියාය. අම්මාගේ නම ලියනගේ දුලීනාය. ළමයාගේ නම හැටියට තියෙන්නේ ඩේසි සූසන්ය. හැබැයිට මොකක් කියලාද මහත්තයෝ ඕකේ නම තියෙන්නේ? දුලීනා කලබල වී ඇසුවාය. ඒකෙන් මේකෙන් කෙල්ලව ඉස්කෝලේට ඇතුල් කරගන්නට නොලැබේදැයි ඕ බිය වූවාය. කවුද ළමයාගේ උපැන්නට නම දැම්මේ? ලොකු මහත්තයා ඇසුවේය. මගේ නම ඇහුවා ඒජන්ත උන්නාන්සේ රෙජිස්ටර් කරන්න. මං කිව්වේ සෝමවතී කියලා. එහෙනම් උන්නාන්සේ වෙන මොකක් හරි නමක් දාලා ඇති. ඊකී දුලීනා ඔසරි පොටින් සිය මුහුණ පිසදා ගත්තාය.
ඔහොම කියමුකෝ. මේකේ හැටියට නම් දාලා තියෙන ඉංග්‍රීසි නමක්. ඕන් දූගේ නම දැනගන්නත් මේ ඉස්කෝලේටම එන්න වුණා. උප්පැන්නේ හැටියට ළමයාගේ නම ඩේසි සූසන්. කී ලොකු මහත්තයාද ඊට නොදැමිනි හඬින් සිනාසුනේය. දැරිය පුදුම වී බලා සිටියාය. තමාගේ නම සෝමවතී නොවන වග ප්‍රථම වතාවට ඇය දැනගත්තාය. ඩේසි සූසන් යන තමාගේ අලුත් නම ඇගේ දෙකන් පුරා දෝංකාර දෙනු ඇයට ඇසුනි. ගමට එන්නට පෙර තමාට කී නම බේබි බව ඇයට මතක් විය. අපි එහෙනම් උප්පැන්නේ නම පාවිච්චි කරමු නේද? බණ්ඩාරගම මහත්තයා ලොකු මහත්තයා ඇසුවේය. කන්දිගෙදර මහත්තයාට පින් සිද්ධ වෙනවා මේ කරපු උදව්වට. මේ දරුවගෙන් බේරෙන්න බෑ ඔය ඉස්කෝලේටම යන්න ඕනේ කියලා. ඉස්සර වී යන කන්දිගෙදර මහත්තයාට දුලීනා පින් දුන්නාය. කන්දිගෙදර මහත්තයා නැත්නම් මේ අවුරුද්දේවත් කෙල්ල ගමේ ඉස්කෝලේටම යවන්න සිදුවේයි. ඈ දැන් තමා සමග අඬදබර වෙන්නටද පුරුදු වී සිටී. අනික් අතට ඉගෙන ගන්නට හැකි ඈට හොඳ ඉස්කෝලයක ඉගෙන ගන්නට ලැබුණොත් තමාටත් කලක් යනු ඇතැයි දුලීනා සිතුවාය. පින් නම් මං කොහේ අරන් යන්නද දුලීනෝ? ඇසූ කන්දිගෙදර මහත්තයා ඔසරියෙන් වැසුණු තමාගේ පපු පෙදෙස දෙස බලනු දුලීනා දුටුවාය. කෙල්ල තමාගේ අතින් ගැලවී ඉදිරියෙන් ගමන් කරයි. ඇගේ සිත ඉස්කෝලේට යන්නට ලැබීමේ සතුටින් පිම්බී ඇතිසේය. මම වෙලාවක එන්නම්. කන්දිගෙදර මහත්තයා කිසි කලබලයක් විචිකිච්ඡාවක් නැතුව කීවේය. තමා තිකැස්සී ගිය වග දුලීනාට දැනුනි. උදව්වක් පදව්වක් කර මෙහෙම දේවල් කියන තරමට කන්දිගෙදර මහත්තයා විලිසංගයක් නැති මිනිසෙක් වග දැන සිටියේ නම් මේ ඉස්කෝලේ දැමිල්ල කොටින්ම ඉවරයක් කරගන්නට ඉඩ තිබුණා නොවේදැයි ඕ සිතුවාය. හිං අප්පු හැරගොස් දරුවකු වදාගෙන පැමිණි තමා ඕනෑම මිනිහෙකුට ඕනෑ වෙලාවක අඹුකමට ගන්නට හැකි ගැහැණියකැයි ගමේ පිරිමින් සිතනවා විය හැකිය. මොනුවටද මහත්තයෝ එහෙ එන්නේ? ඉඳගන්න පුටු කබලක්වත් නෑ හරියට. නැනවතී හාමිනේට මං කියන්නම්කෝ මහත්තයා මේ උදව්ව කරලා දුන්නයි කියලා. කිසිවක් නොතේරුණාක් මෙන් දුලීනා කීවාය. කන්දිගෙදර මහත්තයා හඬ නගා සිනාසුනා මිස එයින් එහාට කිසිවක් කීවේ නැත. සෝමවතී දුලීනා යනතුරු බලා නොසිට අමරවර්ධන රාළහාමිලාගේ ගෙදරට පිම්බී දිව ගියාය. ඇයට සිරිනාතහා කියන්නට බොහෝ දේ තිබුණි. ශ්‍රියාදරී අක්කාටද කියන්නට බොහෝ දේ ඇත. ඇයගේ පිටුපසින් ගොස් ගෙට ඇතුල් වූයේ හති හලමිනි. ඉස්කෝලේ පටන් ගන්න දාට තමාට සිරිනාතත් සමගම අලුත් ඉස්කෝලේට යන්නට පුළුවන් වීම ගැන ඈ සතුටු වූවාය. හා මොකද මම මේ අස්සේ කුලප් වෙලා වගේ? හති හලමින් දුවගෙන ආ සෝමවතී දුටු නැනවතී හාමිනී කෑ ගෑවාය. සෝමවතී ඇයට පුලිතුරු දුන්නේ නැත. කාමරයෙන් එළියට එබී බැලූ ශ්‍රියාදරී දුටු සෝමවතී ඈ වෙත ගොස් ඇඳුමෙහි එල්ලුණාය. ශ්‍රියාදරී අක්කා මාව ඉස්කෝලේට ගත්තා. සෝමවතී සතුටින් කෑ ගෑවාය. ඒ හඬී දෝංකාරය ඇසි සිරිනාත කොහෙදෝ සිට නිවසට දිවාවේය. ශ්‍රියාදරී දැරියගේ අතින් අල්ලාගෙන තමාගේම කුඩා සොහොයුරියක දෙස බලා සිටින වැඩිමහල් සොහොයුරියකසේ කුඩා දැරිය භුක්ති විඳින සතුට භුක්ති විඳීමේ උත්සාහයක යෙදුනාය. ශ්‍රියාදරීගේ සිරුරෙහි දැවටීගෙන සිනාසිමින් සෝමවතී සිරිනාත දෙස බලා සිටියාය. සිරිනාත දන්නවද වැඩක්? සෝමවතී ඇසුවේ ශ්‍රියාදරීගේ සිරුරට තවත් වාරු වෙමිනි. මොකක්ද වැඩේ? සිරිනාත නොසැලකිල්ලෙන් ඇසුවේය. එහෙත් සෝමවතී කියන්නේ කුමක්දැයි දැනගන්නට සිරිනාතට ඉවසිල්ලක් නැතිවිය. උප්පැන්නේ හැටියට මගේ නම සෝමවතී නෙවෙයිලු. සෝමවතී මහත් සතුටින් කීවාය. සිරිනාතය නොඅදහන්නාක් මෙන් බලා සිටියේය. හේ කටකොනකට නැගුණු සිනහවින් යුතුව කුඩා දැරිය දෙස බලා සිටියේය. මගේ නම ඩේසි සූසන්. මගේ උප්පැන්නේ තියෙන්නේ එහෙමලු.
අලුත් ඉස්කෝලේ මට කතා කරන්නේ ඩේසි සූසන් කියලා. බොරු නම් අහන්න අපේ අම්මගෙන්. සාක්ෂියක්ද ඉදිරිපත් කරමින් සෝමවතී කියා සිටියාය. සිරිනාත තදකොටගෙන සිටි සිනහව කෙලතලියක්ද සමග විසිවිය. ශ්‍රියාදරීද පුළුල් සිනහවක් පෑවාය. ඒ වුණාට අපිට බෑ ඒ නම කියන්න. සිරිනාත කෙල පිසදා හැර කීවේය. නැනවතී හාමිනේද දුලීනාද උස්සඬින් කතා කරනු කාමරයට ඇසුණි. ඒ කතා කරන්නේ සෝමවතීගේ අලුත් නම ගැන විය යුතුයයි ශ්‍රියාදරී සිතුවාය. සෝමිට කවුද නම දාලා තියෙන්නේ? ඊ ශ්‍රියාදරී සෙමින් ඇසුවාය. සිරිනාස සෝමවතීගේ ඉඟ වටා බැඳ තිබුණු ගවුම් පටියේ නැද්දේය. එය ලිහින්නට නොදී අල්ලා ගනිමින් සෝමවතී ශ්‍රියාදරීගේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නාය. දන්නේ නෑ කවුද කියලා. ඒත් උප්පැන්නේ තියෙන්නේ ඒ නම. ඊ සෝමවතී සතුටින් කීවාය. ශ්‍රියාදරී සෝමවතීගේ අතින් අල්ලාගෙන ඇගේ හිස අත ගෑවාය. අක්ක සෝමයව හුරුතල් කරන්න එපා. සිරිනාත කෑ ගෑවේය. ශ්‍රියාදරී සිරිනාතව අල්ලා සිපගත්තාය. එතකොට වාසගමට මොකක්ද දාලා තියෙන්නේ? අහින් අප්පුගේ වාසගමද? ඊ දුලීනා සෝදා බිම තැබූ පඩික්කමට බුලත් කෙල ගහමින් නැනවතී හාමිනේ ඇසුවාය. වාසගම නම් ඒක තමයි. ඊ දුලීනා තොලේ කටේ නොගෑවී කීවාය. හීන් අප්පුගේ වාසකම හීන් අප්පු එක වහලක් යට හිටි එක පැදුරේ නිදාගත්තු ගෑණිගේ කුසින් වදාගත් කෙල්ලට දැම්මාට නැනවතී හාමිනේට ඇති රුදාව මොකක්දයි දුලීනා කෝපයෙන් සිතුවාය. වාසකම මෙහෙන් නම රටින් හැබැයිටම කවුද බං ඕකෙගේ තාත්තා? උඹ ඉතින් හොඳ ආකාර දන්නව ඇතිනෙව? තවත් කෙලතලියක් ක්‍රාස් ගා පඩික්කමට ගහමින් නැනවතී හාමිනේ ඇසුවාය. ඕක දැනගත්තය කියලා නැනවතී හාමිනේ ආයේ මොනවා කරන්නද? හැබැයි ඉතින් ඔන්න මං කියන්නම්. ඒ මිනිස්සයා හොඳ જાතියක් ජම්මයක් ඇති මිනිසෙක්. මේ දරුවව එහෙට තියාගන්න ඕනේ කිව්වා. මං කොහොමද මටම කියලා ඉන්න එකම එක ප්‍රාණකාරයා දන් දීලා එන්නේ. මට ඒක කරන්න බෑ. මං දන්නවා කෙල්ලට නැති උනේ රජ සැප. ඒත් ඉතින් මට බෑ ඒකිව දන් දෙන්න. ඒකී දුලීනා රෙදි කොනින් ඇස පිස දැම්මාය. නැනවතී හාමිනේට දුලීනාගේ ඔසරිය ඇහැ ගැහුනේ එවිටය. ඒත් ඇහැ ඔසරි පොට ඉඟ වටා ඔතාගෙන සිටියාය. උඹ එහෙනම් කන්දිගෙදර මහත්තයත් එක්ක ඔසරිය ඇඳලා මාල දාලා එහෙම ගොයින් තියෙන්නේ. මං උඹට කිව්වනේ රෙද්දක් හැට්ටියක් ඇඳන් ඵලයන් කියලා. මට නම් විකාරයි උඹේ මේ විචූර්ණ දකිනකොට. ඊ නැනවතී හාමිනේ කෝපෙන් කීවාය. ඔසරි පොට ඉඟ වටා ඔතාගෙන ඈ පැමිණියේ තමාව රැවටීමකට යයි නැනවතී හාමිනේ සිතුවාය. ඔසරි 4-5ක් තියෙනවා. ඒවා ඉතින් මට රබර් කිරි කපන්න යන්න අඳින්නේ හාමිනේ. ඉස්කෝලේකට යනකොට පිළිවෙලකට යන්න එපාය. නැත්නම් කෙල්ලව ඉස්කෝලේට ගන්න එකක් නෑ කියලා හිතුණා මට. කී දුලීනා රණවරා කෝප්පයක් හදන්නට වතුර මුට්ටිය ලිප තැබුවාය. එහෙනම් ඔය උඹේ රෙද්ද බලලා තමයි කෙල්ලව ඉස්කෝලේට අරගෙන තියෙන්නේ. යකෝ උඹට වටිනවද අර ළමා තැනීකුගේ පුරුෂයත් එක්ක ඔසරිය ඇඳගෙන පේලියට ගමන් කරන්න? කෝපයෙන් ඇසු නැනවතී හාමිනේ ගෙයින් පිටුපසට දිවා සෝමෙදිස බැලුවාය. එංගලන්තයේ එලිසබෙත් රැජිනගේ දූ කුමාරිකාව අඳිනවා වැනි රැලි දැමූ විච්චූරණ ගවුමක් ඇය දැඳ සිටියාය. නොදකින් යයි ඇය සිතින් කෙඳුරුවාය. ශ්‍රියාදරීත් සිරිනාතත් නොඅඳින තරමේ ලකේකට මේ කාගෙද කොහේද කියා නැති එකේ අඳිනවා නොවේදැයි ඈ සිතුවාය. හාමිනේ අම්මා කිව්වද මගේ අලුත් නම? නැනවතී හාමිනේ අසලට දිවා සෝමී සතුටින් ඇසුවාය. නැනවතී හාමිනේ කිසිවක් නොදඩා හොන් තැනින් නැකිට ගෙට ගියාය. සෝමී ලිප්පගිනි දල්වන සියමාව දෙස මොහොතක් බලා සිට යලි දිව ගියාය. කෙල්ල අලුත් ඉස්කෝලේට
ගියායින් පසුව රබර් කට්ටිය පමණක් කපා නොසෑහෙන වග දුලීනාට තේරුම් යන්නට විය. පොත්තපත පෑන පැන්සල හැම එකම ඈට පිළිවෙලකට ඕනෑය. ඒවා පිළිවෙලට අරන් දීමද තමාගේ යුතුයකම යයි සිතුවාය. මොකක් හෝ අඩුපාඩුවක් දැනුනොත් කෙල්ල යටිගිරියෙන් කෑගසා පලි අල්ලයි. එසේ පලි ඇල්ලීමෙන් තමා මෙල්ල කළ හැකි වග කෙල්ල දන්නේ යැයි දුලීනා සිතුවාය. කෙල්ල ඉස්කෝලේට යන්නේ සිරිනාත පුංචි මහත්තයාත් සමගය. තමා පාන්දරම නැගිට රොටියක් සාදා ඉවර වී තේ කහට කෝප්පේ හදා පැදුර ළඟට ගෙන ගිය කල කෙල්ල නැගිටී. ඈ පැදුරෙන් නැගිට තේ කහට එක බිව්වාට පසුව මූණකට ඇඟපත සෝදා ගන්නේද තමාමය. අවුරුදු 12ක් පැන්නාට මොකද තමාට නම් හිතෙන්නේ කෙල්ල තාම අත්තදරුවා කියා නොවේදයි ඈට සිතිනි. කෙල්ල ඔය හැටි උරුතල් කරන්න එපා. නැනවතී හාමිනීත් කුමතේරිස් අයියාත් කිරි කට්ටියේ කිරි කපන ගෑනුත් නිතර කියයි. ඒත් ඉතින් කෙල්ලව හුරුතල් නොකර වෙන මොකා හුරුතල් කරන්නට දැයි දුලීනා සිතුවාය. තවම කෙල්ල තනිවම ගවුම ඇඳ ගන්නටවත් දන්නේ නැත. ඒ හුරුතලයට තමා මනාප වග තමාගේ යටහිත මනාප වග දුලීනා දනී. ලොකු ජම්බු මල් පියරු දානවාට වඩා කෙල්ල කැමති මහ රැජිනගේ පින්තූරයත් මල්ලිත්තකුත් ඇති පුංචි පියරු ටින් එකටය. ශ්‍රියාදරී නෝනාත් ඒ පියරු දමන බව කෙල්ල කියයි. කෙල්ලට මේ පුංචි සන්දියට ඕනෑ කරන අඩුම කුඩුම අරන් දෙන්නටද තමාට ඉවරයක් පවරයක් නැතුව වැඩ කරන්නට සිදු වී ඇත. බස් එකට දවසකට සත 6ක් වියදම් වෙයි. යන්න සත 3කි, එන්න සත 3කි. ඒකත් ළඟදීම සත 5 කරන්නට යනවායි කියා නැනවතී හාමිනේ කීවාය. එහෙම වුණොත් බස් එකට දවසකට සත 10කුත් කෙල්ලට කඩල කොට්ටක් කන්නට තවත් සත 2කුත් දෙන්නට සිදුවෙයි. මොන ධෛර්යය දමා හෝ කෙල්ලගේ හිත නොරිද්දා කරන්නට පුළුවන් දෙයක් කරන්නට ඕනෑයි දුලීනා සිතුවාය. අමරවර්ධන රාලහාමිලාගේ ගෙදරට පින් සිද්ධ වෙන්නට කන බොන එක නම් කොහොම හරි කරගන්නට පුළුවන්. කොස් බෑවක් තම්බා ගත්තත් සම්බෝලයක් සමග රෑ වේල ගත කරන්නට පුළුවන්. දවාලට නම් කරවල කෑල්ලක් එළවලුවක් හා මැල්ලුමක් සමග රාලහාමිලාගේ ගෙදර ඉදෙන බතෙන් කෙල්ලට බත් පංගුව බෙදා දෙන්නට එපායි කියන කෙනෙක් නැත. කෙල්ලත් සිරිනාත පුංචි මහත්තයාත් ශ්‍රියාදරී නෝනේත් දවාලට පත් කන්නේ එකටය. ශ්‍රියාදරී නෝනී මහ විභාගය කළාට පසුව ගෙදර නතර වී මැහුම් ගෙතුම් වැඩ කරයි. උදේ වරුවේ ටවුමේ පන්තියකට යයි. කන්තෝරු නෝනා කෙනෙකු වන්නට ශ්‍රියාදරී නෝනේ ආසාවෙන් ඉන්නා බව නැනවතී හාමිනේ කීවාය. එහෙම වෙතොත් හොඳයයි දුලීනාට සිතුනි. එතකොට කෙල්ලටත් ඒ පාරේම යන්නට පුළුවන්. අන්ධකාරයේ හීන් සද්ද නගාගෙන ඇවිදින් දැන් ගේ ඇතුළෙහි ගොරවන්නට පටන්ගෙන ඇතැයි දුලීනාට සිතුනි. ඒ ගෙරවුම සිතට බියත් පිළිකුලක් දනවයි. දවස් 2-3ක් නොපැමිණි කුමතේරිස් අයියා අද එන වග හවස් වරුවේ තනි පොල් ගහ පිල්ලෑවේදී හමු වී කීවේය. කෙල්ල බෝනික්කියකු කරන්නට බලි කනවා යැයි කුමතේරිස් අයියා නිතරම තමාට නෝ කඩු කියයි. ඒත් ඔය කුමතේරිසා කොයි අම්ම දවසකවත් කෙල්ලගේ අඩුපාඩුවක් ගැන අහන්නේවත් බලන්නේවත් නැත. කුමතේරිස් අයියාට එන්නට එපායි කියන්නට පුළුවන්කමක්ද තමාට නැතැයි දුලීනා සිතුවාය. කාගේ හෝ පිරිමියෙකුගේ ඇයි හොඳයියක් නැතුව තනි පංගලමේ ජීවත්වීම සිතට දුක දෙන කරුණකැයි ඕ සිතුවාය. දැන් ඉඳ හිට හෝ සෙනෙහස දක්වන කෙනෙක් සිටී. කෙල්ලව ඉස්කෝලේට දමා දුන් හිලව්වට ණය කරගන්නට හිතාගෙන දෝ කන්දිකිදර මහත්තයා දවසක් රෑ ගොම්මන් වෙලාවේ පැලට ආ හැටි දුලීනා සිහි කළාය. කුමතේරිස් අයියා ගෙදරට එන වග කෙල්ල දනී. එන්නේ නෑකමට කියාද ඈ සිතයි. කවදාවත් ඒ ගැන කෙල්ල මොකවත් තමාගෙන් අසා නැත. ඒත් කන්දිකිදර මහත්තයා රෑ ගොම්මනේ ගෙදරට පැමිණීමෙන් දුලීනා බිය වූවාය. කන්දිකිදර මහත්තයාගේ බෝල මුහුණත් වටකුරු ඇස් දෙකක් දෙස දුලීනා මොහොතක් දෙකක් බලා සිටියාය.
හොඳ වෙලාවට කෙල්ල සිටියේ නින්දේය. දුලීනා වියමින් සිටි පැදුර දිගටම විව්වාය. කන්දිගෙදර මහත්තයා බూరు ඇඳේ කුමතීරිස් අයියා ඉඳගන්නා තැනම ඉඳගෙන දුලීනාගේ පැදුරු වියමන දෙස ඇහිපිය නොහෙලා බලා සිටිනු වරින් වර විදුලි කොටන ඇස්කොනින් දුලීනා දුටුවාය. අම්මපා මොකටුඹ මේ පැල්පතක ඉපදුනාද මන්දා. බොහෝ වේලා කතා නැතුව සිටි කන්දිගෙදර මහත්තයා අනුකම්පාව හිතේ උපදවා ගත්තාක් මෙන් ඇසුවේය. දුලීනා රටාව වැරදීයයි සැකෙන් බියෙන් මෙන් පැදුරේ නැවැත් වූ තැනට අත තබාගෙන කන්දිගෙදර මහත්තයා දෙස බලා සිනාසුනාය. ඕවා ගැන විසෝප වෙන්නේ මොකටද මහත්තයෝ? ඒවා ඉතින් එක එක්කෙනා ගෙනාපු හැටි. කී දුලීනා නැවතත් වියමන පටන් ගත්තාය. ඒ කියමනට කන්දිගෙදර මහත්තයා එදා ඉස්කෝලේදී hina වෙච්ච ආකාරයටම හක හකගා හයියෙන් hina වුණේය. කෙල්ල හැරියයි දුලීනා බිය වූවාය. ඒව කොහොමින් කොහොම වුණත් උඹේ අඟපසඟ වලට නම් පිරිමි හිත පිස්සු වැටෙනවා දුලීනෝ. උඹ නිකන් නෑඹුල් කෙල්ලෙක් වගේ පේන්නේ. ඔන්න ඕක තියලා මෙහෙට වරින් මැනිකේ. මං උඹට පැදුරු කුලිය ගෙවන්නම්. බూరు ඇඳෙන් නැකිටා කන්දි මහත්තයා දුලීනාගේ කිහිලි දෙපැත්තෙන් දෑත් තමා ඔසවමින් ඉල්ලා සිටියේය. කුමතීරිස් අයියා පැමිණිතැයි බියක් දුලීනා තුල ඇතිවිය. ඒ සමගම කන්දිගෙදර මහත්තයාගේ ග්‍රහණීන් ගැලවී යාමේ උවමනාවක්ද දැඩිව ඇතිවිය. කෙල්ල වෙනුවෙන් තමා ගත කරන්නට වලිකන පිරිසිදු ජීවිතය ගත කරන්නට මේ ගමේ පිරිමින් ඉඩ දෙන්නේ නැත. කන්දිගෙදර මහත්තයා තමන් කිටි කිටියේ වෙලාගෙන හමාර වග ඕසැනකින් තේරුම් ගත්තාය. කුමතේරිස් අයියා ළඟ ඇති සැර ගඳ වෙනුවට කන්දිගෙදර මහත්තයා වෙතින් මොකක්ද පුසුඹක් තමාගේ නැහැයට ගලා එනු දුලීනාට දැනුනි. මහත්තයා මාව ඇතැල්ල යන්න මහත්තයා. අර රංකඳක් වාගේ ළමා තැනේ ඉන්නේ එහි. මේ දරුවා හැරුණොත් බයේ විලාප තියයි. දුලීනා කෙඳිරියක් පිට කරමින් කීවාය. උඹ වගේ රංකඳක් මන් දැකලා නෑ බං මේ ඉසව්වේ. උඹ ළඟ හරි පුසුඹයි බං. මේ මිනිස් පුසුඹ කාගාවත් නෑ දුලීනෝ. කියමින් කන්දි මහත්තයා දුලීනාව තමාගේ ග්‍රහණයට තව තවත් හසුකොට ගත්තේය. මං කෑ ගහනවා ඔන්න මුළු ගම් කොඩටම ඇහෙන්න. තනි ගෑණියෙකුට ඉන්න ඉඩ දෙන්නේ නෑ මේ ගමේ මිනිස්සු. හෙන ගහන්න එපා මේ කරන හිරිහැරේට. දුලීනා සෙමින් කෑ ගෑවාය. උඹ නිකම් පුරුද්දක් නැති ගෑණි වගේනේ කතාව. නිකම් බොරු නැතුව ඉඳපන් බං. කන්දිගෙදර මහත්තයා දුලීනාගේ පපුව ඉවල්ලන්නට වූයේය.